ගණිත පන්තිය දැන් ඔන්ලයින් මෙහෙයවීම දිවයිනේ දක්ෂතම ගුරුවරයෙක් වන එස් කුමාරස්. හරි. ත්‍රිකෝණමිතිය කියන්නේ තාම සරල පාඩමක්. හැබැයි ඔයාලා හිතනවා ඒක අමාරුයි කියලා. ඒතර ඔයාලට ලක් ගණන් පොතේ සයින් බලන්න, ටැන්ජන් බලන්න වෙනවා. අපි බලමු මොකක්ද ත්‍රිකෝණමිතිය කියන්නේ කියලා. එතකොට අපි මෙහෙම ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තොත් මේකත් බලන්න ඍජු කෝණීය ත්‍රිකෝණ වලට තමයි දැනට ඔයාලට තියෙන්නේ. මෙහෙම ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගන්නවා. ඍජු කෝණීය ත්‍රිකෝණයක අපි දන්නවා මෙයා මොකද්ද? කාරණය. දැන් අපි හිතමු මෙතන θ කියලා කෝණයක් තියෙනවා. θ ඕනාගයක් වෙනවා. θ කියන්නේ 30 වෙන්න පුළුවන්, θ 60 වෙන්න පුළුවන්, 45 වෙන්න පුළුවන්, ඕන වැලියක් ගන්න පුළුවන් සුළු කෝණ. එතකොට දැන් මෙතන කෝණය තිබ්බොත් මේ කෝණයට අනුව බද්ධ පාද අපි නම් කරන මෙයා බද්ධ පාදය, මේ කෝණයට ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය. කෝණයට ඉදිරියෙන් තියෙන මොන පාදයද? සම්මුඛ පාදය. මොන විදියට? හරි. එහෙනම් ඉස්සල්ලාම අඳුර ගන්න ඕනේ කෝණය ලකුණු කරාට පස්සේ කාරණේ වෙනස් වෙන්නේ. බද්ධ පාදේ සහ එයාට ඉදිරියෙන් තියෙන එක්කෙනා තමයි සම්මුඛ පාදය කියලා කියන්නේ. දැන් අපි ඔය ඍජු කෝණෙ මෙහෙම අඳිනවා. මෙහෙම අරගෙන ඔන්න ඔය විදිහට θ මෙතන ලකුණු කරනවා. මෙන්න θ කෝණය මෙයා. අපි ඇල්ෆා දාමු. θ මොන්නේ? මෙයා ඇල්ෆා. මේක 90යි. හරි. එතකොට කාරණේ වෙනස් වෙන්නේ මේක තමයි කාරණය. මේ කෝණයට අනුව සම්මුඛ පාදය එතකොට කවුද? මෙයාට සම්මුඛ එක්කෙනා ඉදිරියෙන් ඉන්නේ එක්කෙනා. මේක තමයි සම්මුඛ පාදය. එතකොට මේ කෝණයට ළඟම තියෙන පාදයට අපි කියන බද්ධ පාදය කියලා. කාරණේ නෙවෙයි අනිත් පාදය. ඔන්න ඕක අඳුර ගන්න ඕනේ ඉතින්. හරි? ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න. එහෙනම් කෝණය ලකුණු දුන්නාට පස්සේ මොකක්ද කාරණය? මොකක්ද බද්ධ පාදය? මොකක්ද සම්මුඛ පාදය? මේ ඍජු කෝණ ත්‍රිකෝණ වල විතරයි. හරි? හරි. ඕක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. දැන් අපි බලමු මොකක්ද දැන් ඔයාලට මේ ත්‍රිකෝණමිතිය කියලා ඇත්තටම sin cos tan කියලා කියන්නේ. මොකක්ද මේ sin cos tan කියන්නේ කියලා? හරි. දැන් අපි ගත්තම අපි මේ වගේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තම අපි අනුපාත ලියනවා. මේ කෝණයක් දුන්න මෙහෙම දුන්නා. අපි හිතමු මෙයා ABC ත්‍රිකෝණය. මෙතන කෝණයක් θ කියලා ලකුණු කරා. එනවා දන්නවා මේක කර්ණය. මේකට සම්මුඛව තියෙන එක්කෙනා සම්මුඛ පාදය. මේක ළඟම තියෙන්නේ බද්ධ පාදය. ඔය තුන දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ත්‍රිකෝණමිතික අනුපාත 3යි වලට තියෙන්නේ. හැබැයි 6ක් තියෙනවා. වලට තියෙන 3යි. මොනවද ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත 3? sin cos tan. අපි සිංහලෙන් කිව්වොත් ප්‍රකෘති sin cosine tangent කියලා කියනවා. හරි? හරි. අපි sin cos tan කියලා කියන්නේ. මේවට මේ අනුපාත තියෙන්නේ. මේ තියෙන මේ වගේ කෝණ අතර ඍජු කෝණ ත්‍රිකෝණ වලට තමයි අනුපාත තියෙන්නේ. right? එතකොට sin කියන එක කියන්නේ අනුපාතයක් නේ. සම්මුඛ පාදයේ බෙදීම කාරණේ. සම්මුඛ පාදයේ අගය කාරණයෙන් බෙදුවම අපි යාට කියන sin කියලා. sin අනුපාතය. ඒතර sin මොනවාද? නිකන් sin නෑ. sin θ කෝණය. θ කෝණයේ sin නගේ. සම්මුඛ පාදයේ බෙදීම කාරණේ. ඊට පස්සේ cos θ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණය. අන්න cos θ. හරි? ඊට පස්සේ tan θ. සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සබටේ. එතකොට අපි sin θ සම්මුඛ පාදයේ බෙදීම කර සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුම මේ අනුපාතය මේ θ කෝණයේ sin θ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණය. tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සබටේ. කියලා අපි ගන්නෙ. හරි? දැන් මෙහෙම හිතමුකෝ. මෙයා ඇල්ෆා කියලා හිතන්නකෝ. මෙයා ඇල්ෆා. දැන් මෙයාට අනුව සම්මුඛ පාදේ කවුද? මෙයා. ඇල්ෆාගේ සම්මුඛ පාදේ මෙයා. ඇල්ෆා කර්ණය වෙනස් වෙන්නේ නැහැ. ඇල්ෆාගේ බද්ධ පාදේ කවුද? AB. අන්නෝ. දැන් අපි ඇල්ෆාට මේ අනුපාත තුන ලියුවොත් කොහොමද එන්නේ? දැන් අපි sin ඇල්ෆා කියන්නේ සම්මුඛ පාදේ බෙදීම කාර්ය. දැන් මෙතන බලමු ඇල්ෆා එක කියන්නේ කලින් බලමු θ ගේ දැන්
sin theta කියලා කියන්නේ sin theta සම්මුඛ පාදයේ බෙදීම කාරණය. මොකක්ද සම්මුඛ පාදේ? theta ගේ සම්මුඛ පාදයේ AB. කාරණේ කවුද? AC. ඔන්න sin theta. cos theta කියන්නේ මොකක්ද? බද්ධ පාදයේ බෙදීම කාරණය. theta ගේ බද්ධ පාදේ කවුද? theta ගේ බද්ධ පාදේ කවුද? BC නේ. මෙතන බද්ධ පාදේ තියෙනවා. මෙයා සම්මුඛ පාදේ. BC. theta ගේ කාරණය වෙනස් වෙන්නේ AC. ඔන්න ඔය විදිහට තමයි ලියන්නේ. හරි? tan theta ත් අපිට ලියන්න පුළුවන්. tan theta. tan theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. ඒකට සම්මුඛ පාදේ කියන්නේ theta ගේ සම්මුඛ පාදේ AB. theta ගේ සම්මුඛ පාදේ AB. බද්ධ පාදය කවුද? BC. ඔන්න ඔය විදිහට තමයි අනුපාත ලියන්නේ. දැන් ඔයාලට මේක මෙහෙම ගියවම තේරෙන්නේ නැහැ නේද? තා පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. හරි? මම මෙයාට අගයක් දෙනවා. අගයක් දෙනවා මම මෙතන 3 දෙනවා. මෙතන 4 දෙනවා. මෙතන 5 දෙනවා. අනිවාර්යයෙන් ත්‍රිකෝණ ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. 5 දෙනවා. හරි. දැන් sin theta. sin theta කියන්නේ මොකක්ද? sin theta කියන්නේ සකසයින් සම්මුඛ පාදයේ බෙදීම කාරණය. 4 බෙදීම 5යි. AB 4යි AC 5යි. cos theta බක cos බද්ධ පාදයේ 3යි 3 බෙදීම කාරණය 5යි. tan theta සබ tan සම්මුඛ පාදයේ 4යි බද්ධ පාදයේ 3යි. ඔන්න ඒ විදිහට තමයි අපි අනුපාත ලියන්නේ. දැන් sin theta ගේ අගය වලට මේක බෙදලා උත්තරයට ගන්න පුළුවන්. 4 5න් බෙදලා 0.8 එන්නේ. 4 5න් බෙදුවම 4ට නෑ 40ට 8යි 0.8. sin theta ගේ අගය 0.8. cos theta 3 5න් බෙදන්න පුළුවන් 0.6. ඔය විදිහට උත්තරේ ගන්නත් පුළුවන් අපිට. තේරෙනවද? හරි දැන් sin cos tan කියන්නේ තේරෙනවද? අපි මේක සරලව මතක තියාගන්න මෙහෙමයි. මෙන්න මේ මුල් අකුරු දෙක අරගෙන සකසයින් බක cos සබ tan කියලා මතක තියාගන්න. කොහොමද මතක තියන්නේ? අනුපාත සකසයින් බක cos සබ tan කියලා මතක තියාගන්න. හරි? අපි ඇල්ෆාට ලියලා බලමු sin cos tan අනුපාත. මොකද ලියන්නේ ඇල්ෆාට. හරි. බලමු sin alpha. sin alpha. දැන් alpha ගේ sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණය. alpha ගේ සම්මුඛ පාදේ කවුද? මෙයා. ඉස්සෙම සම්මුඛ වෙලා ඉදිරියෙන් තියෙන BC. alpha ගේ කාරණය වෙනස් වෙන්නේ AC. cos alpha බක cos. cos alpha බද්ධ පාදේ කවුද? මේ alpha ගේ බද්ධ පාදේ මෙයා. 4. 4 කියන්නේ AB. කාරණය AC. tan alpha. tan ගත්තොත් alpha ගේ සම්මුඛ පාදේ කවුද? tan කියන්නේ සබනේ සම්මුඛ පාදේ විදිහ බද්ධ පාදේ. එතකොට alpha ගේ සම්මුඛ පාදේ 3. බද්ධ පාදේ 4. ඔන්න ඔහොම තමයි ලියන්නේ. බෙදලා උත්තර ගන්න පුළුවන්. මේකේ අකුරු ලිව්වොත් BC බෙදීම AB. අන්න ඒ විදිහට. ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි මේ ත්‍රිකෝණමිතික අනුපාතය ඉගෙන ගන්න ඍජු කෝණී ත්‍රිකෝණ වලට. ඒ ඍජු කෝණී ත්‍රිකෝණ දෙනවා කාරණේ තියෙනවා ඉතිරි පාදේ තියෙනවා. ඊට පස්සේ මේ කෝණයක් ගත්තොත් මේ කෝණයට සම්මුඛ පාදය මෙයා. මේ කෝණයේ බද්ධ පාදය මෙයා. මේකට අපි නිතරම කියන්නේ කාරණේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන කාරණේ. හරි? ඒතර sin අනුපාතය දෙනවා sin කියන්නේ මොකද? යම් කෝණයක sin අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ අගය කාරණේ අගය බෙදෙනවා. දිගින් බෙදෙනවා. හරි? cos කියන්නේ බද්ධ පාදයේ කාරණයෙන් බෙදෙනවා. tan කියන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදෙනවා. ඒතර මේ කෝණ දෙක වෙනස් වෙනකොට සම්මුඛ පාද සහ බද්ධ පාද වෙනස් වෙනවා. ඒතර ඔයාලා ගන්න කෝණ යනවා හරියට ගන්නවා. ඊට පස්සේ බෙදලා මේ අගයන් හදන්න පුළුවන්. හරි? හොඳයි. පාඩම ඉදිරියට ඉගෙන යන්න පුළුවන්. අපි මේ වගේ ගණිත ගැටලු විසඳනවා. ඉතින් 10 11 ඉන්න ඔයාලා පුළුවන් අපි ඔන්ලයින් පන්ති එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම පේපර් වලට එන ගැටලු එදින පතා කීපයක් විසඳනවා. ඒකෙන් පුළුවන් ඔයාලගේ
පේපර් මේ ගැටලු වලට මුහුණ දීමේ හැකියාව වෙන එකට ෆේස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සරල මූලික සරල මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම දක්වා ඔයාලගේ ගන්න දැනුම වැඩි කරගන්න ඔයාලට පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට කරන්න තියෙන මේ පල්ලා තියෙන WhatsApp නම්බරෙට මැසේජ් එකක් දාන්න විතරයි. ඉතින් ඔයාලා ගණිතය කියන විෂයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන ලකුණු ලබා ගන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.